සම්මානීය රංගන ශිල්පිනිය කෞශල්‍ය ප්‍රනාන්දු ඉන්න අනතුරු ඉන්නේ මම හිතනවා අද ඇතුලේදී අර එයා කියන ඒවාට ගොඩක් විනායන් නැති අම්මා නම් අනාඩ හිටියේ අර අනේ කපල අයින් කරන්න එපා යාගේ ඉතින් දෙන හොඳම කැලේ කිව්වම ඔක්කොම කට්ටිය මාර විදිහට hina වෙනවා එයා අම්මා මෙහා පැත්තේ ඉන්නේ අනේ මාරයි නේද මාමා කියලා කියන කරායි වෙ ඉන්නේ සුලෝචනා වීරසිංහ මේ වගේ චිත්‍රපටයක් හදුවට ඊළඟ රාම් ලංකාවේ නෑ ඔබ දන්නා ඇති ඊළඟ රාම් කියන්නේ අති දක්ෂ මේ රටේ ඉන්නපු වෙළඳ ශේෂ්ත්‍රයේ ඉතාමත් දැවැන්ත චරිතයක් විශිෂ්ට කෘති ඒ කියන්නේ වෙළඳ ගණනාවක් නිර්මාණය කරපු කෙනෙක් ඔහුගේ පළවෙනි ෆීචර් ෆිල්ම් එක තමයි මේ ඔහු විසින් හදපු අපද ඔබ මේ නරඹපු සිනමා පටේ පළවෙනි වතාවට මේ චිත්‍රපටයේ වැදගත්කමක් දරනවා මෙච්චර කාලෙ අපි පිටරටවල වල තියෙන චිත්‍රපට තමයි අපි කොපි කරේ ඔබ දන්නවා ඇති අපි ඒ වල චිත්‍රපටි බලගෙනවා මේක කොපි අපි බලලා තියෙනවා මචං කියලා හැබැයි අද ඉන්දියාව අපේ චිත්‍රපටි කොපි කරලා තියෙනවා ඒ ගැන අපිට හරි සතුටුයි ඊළඟ වතාවට මේ පුද්ගලයාට පුළුවන් වෙනවා පළවෙනි වතාවට ලංකාවෙන් එළියට ගිහිල්ලා මේ මොහොතේ ඔබ දන්නවද දන්නේ පෙන්ෂන් කියන චිත්‍රපටිය අති ස්වාර්ථ විදිහට මේ වගේම සිනමා ශාලා දර්ශන පිළිහිදී යමින් ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වෙනවා ඒ කියන්නේ ශ්‍රී ලාංකික විදිහට මාධ්‍ය ශ්‍රේෂ්ඨ කෙනෙක් විදිහට මට පුදුම සතුටක් තියෙන්නේ මේ ජනතාව පහුගිය දින ගාන පුරාවට මම ලංකාවේ හැම තැනකටම ගියා මෙහෙ විතරක් නෙමෙයි ඔබ දන්නවද දන්නේ එක දවසකදී අපි ඊයේ දවසේ පමණ සිනමා ශාලා 40කට අධික ප්‍රමාණයක් හවුස්ෆුල් දර්ශන පවත්වලා තියෙනවා මේ අපි අද ඉන්න කේසෝන් එකේ පළමු වතාවට අපි රෑ 11:00 දර්ශන වාරයක් පැවැත්වුවා ඔබට සතුටු වෙන්න පුළුවන් ලාංකික සිනමා පටයක් වෙනුවෙන් දර්ශන වාරය පිරි යනවා ඊයේ 11:00ට ඒක නම් අපිට සතුටුයි ඒ නිසා තමයි අපි මේ ශිල්පීන්ව කැඳවාගෙන මේ ස්ථානයේ ආවේ ඒ වගේම අද විශේෂත්වයක් තියෙනවා මේ සිනමා ශාලාවේ හිමි මෙහි හිමිකාරීත්වය දරන්නේ මේ රටේ සිනමා ශාලා 12කට අධික ප්‍රමාණයක හිමිකාරීත්වය දරන ලයිට් සිනමා අධිපති අනුර ජසෙන්ද්‍රිය මැතිතුමා මේ මැතිණිය ගංගා ජසෙන්ද්‍රිය මැතිණිය ඕන් තමයි මේ ප්‍රචාර කටයුතු මාරුව කටයුතු කරන්නේ ඒ නිසා තමයි ඉලංගෝවේ හිරන්නේ මේ චිත්‍රපටයේ මෙතරම් විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබිලා තියෙන්නේ අපගේ සම්පත තමයි මේ ආදරණීය ප්‍රේක්ෂකයන් සිනමා පටේ නරඹන ඔබ සියලු දෙනාට පුළුවන් මේ අපේ ආදරණීය කලාකරුවන් ළඟට ඇවිල්ලා සෙල්ෆියක් කරගෙන මෙච්චර දාලා හිනාවෙන් ඒවා මතක් කරන්න ඕන ළඟට එනකොට හිනායයි මොකද ඔබට ඒක ගැන ඉන්නොත් අර ඔව් කැමති නම් කියන්නේ කැමති එයාලා කියද්දන්ට මම බලෙන් කියලා ඔයගොල්ලෝ කවුරුත් බලෙන් නෙවෙයි නේද ඉන්නේ ඔයගොල්ලෝ එච්චර ආදරය කරනවා මම දන්නවා මේ ශිල්පීන්ට ඉතින් ඒවනම් මම මෙතනින් මගේ කතා මාත්‍රාව බොහොම ස්තුතියි සිනමා ශාලාව ඇතුළට යන්න ඉන්න අය අපි ටික වෙලාවක් මෙතන ඉන්නවා අපිට පුළුවන් බ්ලොග් එකේ ඇවිල්ලා ඡායාරූපයක් ප්‍රමාද කරන්න සුලදව කතා කරන්න බොහොම ස්තුතියි සිනමා ශාලාවට පැමිණියාට අදින් පස්සේ මේක බලලා ගිහිල්ලා තවත් මම කොච්චර මාධ්‍ය ආරා ප්‍රචාරණය දුන්නත් කටින් කට කියන එක තරම් වටිනා ප්‍රචාරණයක් කොහෙවත් නැහැ ඒ නිසා ඔබ ගිහින් ඔබ ඊළඟ කෙනාට කියන්න මම දන්නවා මගේ යාළුවෝ දෙතුන් සැරේ බලනවා නෙළුම් කුරුල්ල කෙලින් වෙලා තියෙන්නේ මේක මේ විදිහටම අවුරුදු බහුවකම කෙලින් වෙලා තියෙන කියලා මම හිතනවා සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න මම අවසන් කරනවා එහෙනම් ඔබට මම දෙන්නේ කලාකරුවන් සියලු දෙනා බොහොම ස්තුතියි